හලෝ යාළුවෝ, වෙල්කම් කියනවා මගේ channel එකට. ඉතින් මම ඔයාලට කතා කරන්න යන්නේ ඔයාලගේ ලැප්ටොප් එක හරි ඔයාලගේ ඩෙස්ක්ටොප් එක හරි ගේමින් වලට එඩිටින් වලට කොහොමද ඔප්ටිමයිස් කරගන්නේ කියලා. මම මේ ගේම් සොලියුෂන් Windows 11 Windows 10 කියන ඕනම OS එකකට වැඩ කරනවා. ඉතින් ඔය ටික ගන්න අපි අපේ video. Okay, let's go. හරි ඉතින් අපිට ඉස්සරහම කරගන්න තියෙන ඔයාලගේ මැෂින් එක හරි ඔයාලගේ ලැප්ටොප් එක හරි ස්ටාර්ට් එකේදී එහෙම නැත්නම් ඔයාලා රීස්ටාර්ට් එකක් දෙනකොට හරි ඔයාලා මැෂින් එක ඔන් කරනකොට හරි ස්ටාර්ට් අප් එකේදී බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ඇප්ලිකේෂන් ඇප්ස් ඩිසේබල් කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලගේ ටාස්ක් බාර් එකට ඔයාලා රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරලා එන ටාස්ක් මැනේජර් කියන එකට යන්න. එහෙම නැත්නම් ඔයාලට සර්ච් බාර් එකේ ටාස්ක් මැනේජර් කියලා සර්ච් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේක යන්න ඔයාලගේ ස්ටාර්ට්අප් ඇප් එකට Windows 11 එකේ නම් මේ සයිඩ් එකේ තමයි තියෙන්නේ. Windows 10 එකේ නම් මෙතන උඩින් තමයි පෙන්වන්නේ. ස්ටාර්ට්අප් එකට ගිහිල්ලා ඔයාලගේ මැෂින් එක ඔන් කරනකොට හරි රීස්ටාර්ට් කරනකොට හරි ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන්න ඕන. රන් වෙන්න ඕනේ නැති ඔන් කරනකොට ඔන් වෙන්න ඕනේ නැති ඕන ඇප්ලිකේෂන් නම් මෙතනින් all disable කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ මැෂින් එක ඔන් වෙනකොට පොඩි ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන සමහර දේවල් නම් මම enable තියලා තියෙන්නේ. මොකද මට නැවතත් ඒ දේවල් අය මැෂින් එක ඔන් කරද්දී ඔන් කරන්න කරදර හින්දා. එහෙම දේවල් වලට තියෙනවා නම් ඒවා enable කරලා තියාගන්න පුළුවන්. second step විදියට ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලගේ power plan එක තෝරගන්නවා. ඔයාලගේ search bar එකට ගිහිල්ලා power plan කියලා ගහන්න. power plan කියලා ගහුවම ඔයාලට එන choose a power plan එකට එන්න. choose a power plan එකට ඇවිල්ලා ඔයාලා මෙතන අනිවාර්යෙන් balance කියලා ඇත්තේ. ඔයාලා මේක ඔයාලගේ high performance එකට දෙන්න. හරි. third step එක විදියට ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලගේ search bar එකට ගිහිල්ලා adjust කියලා search කරගන්න. adjust කියලා search කරගන්න ඔයාලට එන මේ adjust the approval and performance of the Windows කියන එක open කරගන්න. ඒක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ එකක් එනවා. ඔයාලා මේකේ අනිවාර්යයෙන්ම කස්ටම් දීලා මම මේ දීලා තියෙන ටික් එකට විතරක් ටික් එක දාලා ඇප්ලයි දීලා ඕකේ කරන්න. මේකෙන් වෙන්න ඔයාලගේ අනවශ්‍ය විදිහට රන් වෙන graphics මේකෙන් ක්ලෝස් කරන එක තමයි වෙන්නේ. හතරවෙනි ස්ටෙප් එක විදිහට මේ පාර්ට් එකේ වැදගත්ම කොටසක් ගැන තමයි මම කියන්නේ. ඔයාලගේ search bar එකේ game mode කියලා search කරන්න. game mode කියලා search කරලා setting වල එන මෙන්න මේ game mode කියන එක උඩ එකපාරක් ඔයාලා ටික් එක දාලා ඔයාලා graphic setting වලට යන්න. Windows 10 වගේ නම් graphic setting කියලා පෙන්නන්න නැතුව ඔයාලා මෙතන graphic setting කියලා search කරන්න. graphic setting කියලා search කරාට පස්සේ මෙතන default setting එකට තියෙන choose a default graphic setting එකට යන්න. ගිහිල්ලා මේකේ optimize for Windows games කියන එකට ටික් එකක් දාන්න. සමහර විට ඔයාලගේ තව එකක් මෙතන පෙන්නයි. ඒ දෙකටම ටික් එකක් දාන්න. ටික් එකක් දාන්න ඔයාලා ආයෙත් ඔයාලගේ graphic setting වල. graphic setting වල ඔයාලට පේනවා ඇති ඔයාලගේ desktop එකේ නැත්නම් ඔයාලගේ screen එකේ එහෙම නැත්නම් ඔයාලා screen එකේ නොපෙන්නන මොනවාරි application මෙතන පෙන්නනවා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ game එක හරි මොකක් හරි වලට ඕන application එකට එකපාරක් click කරන්න. click කරාට පස්සේ මෙතන restart and optimize කියලා option දෙකක් තියෙනවා. මෙතන optimize වලට යන්න. optimize වලට ගිහිල්ලා ඔයාලා ගොඩක් වෙලාවට ඇත්තේ power saving කියලා. power saving නෙමෙයි මෙතන high performance තියලා save කරනවා. හරි. ඊට පස්සේ ඔයාලා setting එකේම ඔයාලගේ display setting වලට යන්න. display setting වලට ගිහිල්ලා display setting වල පල්ලෙහාට මෙන්න. display setting වල පල්ලෙහාම තියෙනවා advanced display කියලා. advanced display උඩ එකපාරක් click කරන්න. එතකොට එන window එකේ යටම තියෙනවා user refresh rate කියලා. user refresh rate එක ඔයාලගේ මෙතන තියෙන්නේ refresh rate එක උඩ එකපාරක් click කරනවා. ඔයාලගේ මෙතන තව refresh rate පෙන්නනවා නම් ඔයාලා හිතන ඔයාලගේ තියෙන performance වැඩිම එකට දෙන්න. මොකද ඒකෙන් වෙන්නේ ඔයාලගේ display එක කොච්චර performance එකකින් වැඩ කරනවද කියන එක තමයි. ප්‍රතිවිර ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලගේ disk එක clean කරගන්න. ඔයාලගේ search bar එකට ගිහිල්ලා clean disk කියලා දෙන්න.
ඩිස් එක ක්ලීන් කරගන්න ආවට පස්සේ ඔයාලගේ ක්ලීන් වෙන්න ඕන ඩිස් එක මේ විදිහට දෙන්න. මේක දීලා ඕකේ කරන්න. ඕකේ කරලා ඔයාලා මතක ඇතුව මේ දාන ටික්ස් වලට විතරක් ටික් ටික දාලා මෙතන ඕකේ දෙන්න. ඕකේ දුන්නාම ඔයාලගේ මෙතන මේ ඩීලීට් ෆයිල් කියලා හරි. ඩීලීට් කරන්නද කියලා අහන්නේ මෙතන බෑග්ග්‍රවුන්ඩ් එකේ ඔයාලට අනවශ්‍ය දේවල් ඒ කියන්නේ ඔයාලගේ C එකේ ඔයාලගේ හાર્ඩ් එකේ තියෙන අනවශ්‍ය ෆයිල් අයින් කරන එක තමයි වෙන්නේ. ඔයාලගින්ද ඩීලීට් වෙන. මෙතන ටික වෙලාවක් යනකම් ටික වෙලාවකින් ඔයාලගේ අනවශ්‍ය විදියට රන් වෙන විදියට ෆයිල්ස් ඩීලීට් වෙනවා. 6 වෙනි ස්ටෙප් එක විදියට ඔයාලා කරන්න තියෙන්නේ මෙතන සර්ච් කරගන්න ඩීෆ්‍රේග්මන්ට් කියලා. ඩීෆ්‍රේග්මන්ට් කියලා සර්ච් කරලා මේ එන ඩීෆ්‍රේග්මන්ට් and optimize disk කියන එක ඕපන් කරගන්න. ඕපන් කරලා මෙතන ඔයාලා කැමති ඩිස්ක් එකක් මෙතනින් ඔප්ටිමයිස් දීලා ඔප්ටිමයිස් කරගන්න පුළුවන්. මතක ඇතුව මේ පියවර මාසෙකට එක පාරක් හෝ සතියට එක පාරක් වගේ කරා නම් ගොඩක්ම ඔයාගේ මේ ඩිස්ක් එක පර්ෆෝමන්ස් ගන්න පුළුවන්. හරි. 7 වෙනි ස්ටෙප් එක විදිහට කරන්න තියෙන්නේ ඔයාලගේ මෙන්න මේ Windows key එක උඩ right click කරලා මෙතන run එකට දෙන්න. Windows 10 වලත් ඒ විදිහම තමයි. run වල දීලා මෙතන temp කියලා search කරගන්න. temp කියලා type කරලා okay කරගන්න. okay කරලා එන මෙතන ඔයාලගේ ෆයිල් ගොඩක් පෙන්වනවා. ඉතින් මම මේක දීලා තියෙන්නේ ඔයාලා මෙතන ඔයාලගේ පෙන්වන ඔක්කොම ෆයිල් ටික ක්ලික් කරලා shift එකත් එක්ක delete එක ඔබලා මේ ඔක්කොම delete කරගන්න. මේ වගේ සමහර ඒවා delete වෙන්නේ නැතුව ඒවා skip කරගන්න ඒවා ප්‍රශ්න නැහැ. මේකෙන් වෙන්නේ ඔයාලගේ අනවශ්‍ය විදියට background එකේ run temp file delete කරන එක. ආයෙත් ඒ වගේම run එකට දීලා percentage ලකුණත් එක්ක temp ගහලා ආයෙත් percentage ගහලා okay දෙන්න. ඕකේ දීලා අර වගේම ෆයිල් ටික ඔක්කොම සිලෙක්ට් කරලා shift එකත් එක්ක delete එක දෙන්න. ආයෙත් යන්න ඔයාලගේ run එකට ගිහිල්ලා මෙතන මෙන්න මේ මම දීලා තියෙන විදියට proposed කියලා search කරගන්න. search කරලා okay කරා. okay කරා ඒ වගේම ෆයිල් දිගේ මේ ටිකත් ඔක්කොම සිලෙක්ට් කරලා shift එකත් එක්ක delete එක ගන්න. අන්තිම ස්ටෙප් එක විදිහට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ ස්ටෝරේජ් එක කොහොමද මැනේජ් කරගන්නේ කියලා. ඔයාලගේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න ස්ටෝරේජ් කියලා. ස්ටෝරේජ් සෙටින් වලට යන්න. ස්ටෝරේජ් සෙටින් වලට ගිහිල්ලා ඔයාලට මෙතන පේනවා ඇති ස්ටෝරේජ් සෙන්ස් කියලා එකක් තියෙනවා. ඒක ටික් එක අනිවාර්යෙන් මතක දාගන්න. එතකොට ඊට පස්සේ මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලන්න ඔයාලගේ ස්ටෝරේජ් සෙන්ස් එක ඇතුළේ යන්න. ගිහිල්ලා මෙතන උඩම තියෙන එකට ටික් එකක් දාගන්න. ඔන්න ඉතින් අවසාන වශයෙන් ඔයාලට පොඩි වැදගත් ටිප් එකක් දෙන්න තමයි හදන්නේ. ඔයාලා මොකක් හරි ගේම් එකක් හරි ඔයාලා මොකක් හරි ඇප්ලිකේෂන් එකක් හරි රන් කරනවා නම් ඒ කරන ගේම් එකේ හරි ඇප්ලිකේෂන් එකේ හරි කොහොමද පර්ෆෝමන්ස් එක වැඩි කරගන්නේ කියලා. හරි. ඔයාලා කරන්න ඕන ඔයාලගේ දැන් ගේම් එක ඔයාලා ඔන් කරලා ඔයාලගේ ටාස්ක් මැනේජර් එකට යන්න. ටාස්ක් මැනේජර් එකට ගියාට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ දැනට බෑග්ග්‍රවුන්ඩ් එක රන් වෙන ඇප්ලිකේෂන් මේ විදිහට පෙන්නනවා. ඔයාලගේ ඒ ගේම් එකත් ඔයාලට ඒ විදිහට පෙන්නනවා. ඔයාලා ඒක උඩ right click කරලා ඔයාලා ගේම් එක හරි ඇප්ලිකේෂන් එක හරි right click කරලා go to the details කියන එකට දෙන්න. go to the details දුන්නාම මෙන්න මේ වගේ ඒක බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන්න කොතනද කියලා details වල පෙන්නනවා. ඔයාලා කරන්න ඕන ඒක උඩ right click කරලා මෙන්න මෙතන තියෙන set priority එකේ high performance දෙන්න. high performance දුන්නාම මේ වගේ alert එකක් එනවා. alert එක S දුන්නාම ඔයාලගේ දැනට බෑග්ග්‍රවුන්ඩ් එක මුකුත් රන් වෙන්නේ නැත්නම් ගේම් එකට හරි ඇප්ලිකේෂන් එකකට හරි ෆුල් ප්‍රයොරිටි එක දෙන්න. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ ලැප්ටොප් එක හරි ඔයාලගේ ඩෙස්ක්ටොප් එක හරි ගේමින් වලට එඩිටින් වලට ඔප්ටිමයිස් කරගන්න කියලා. මේ කරපු දේවල් වලින් ඔයාලගේ මැෂින් එක හෝ ලැප්ටොප් එක වෙනදාට වඩා පොඩ්ඩක් පර්ෆෝමන්ස් වැඩි වෙයි. ඉතින් මට මගහැරිච්ච දෙයක් මොන හරි තියෙනවා නම් අනිත් අයට දැනගන්න එක පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් මේ වගේ තලුත් වීඩියෝ එකකින් සෙට් වෙන බලාපොරොත්තු වෙන්න. මම යනවා. good luck.